චාව්. මගෙන් කීප දෙනෙක්ම අහලා ඉවලා තියෙනවා ඉතාලිය අධ්‍යාපනය ලබන දරුවන්ට මොනවද ඉගෙන ගන්න හොඳ. එහෙම නැත්නම් විශේෂයෙන්ම ස්කෝලා සුපෙරියෝරේ තෝරගන්නකොට ඒ දරුවන්ට හොඳ ස්කෝලා සුපෙරියෝරේ මොනවද කියලා. ඉතින් මට හිතුණා ඒකට වීඩියෝ එකකින්ම ඔයගොල්ලන්ට පිළිතුරක් දෙන්න. ඇත්තටම දරුවෝ ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා කවුද තීරණය කරන්න ඕනේ? මමද? එහෙමත් නැත්තම් දරුවගේ දෙමව්පියන්ද? එහෙමත් නැත්තම් ඕගොල්ලන්ගේ අඳුරන අයද? යාළුවෝද? සමාජයද? මේ කිසිම කෙනෙක් නෙමෙයි. දරුවා මොනවද ඉගෙන ගන්න ඕනේ කියන එක තීරණය කරන්න ඕනේ දරුවමයි. මොකද එයා ආස දෙයක් තෝරගත්තොත් තමයි එයා ඒ දේ අවසන් වෙනකන් ඕනම අභියෝගයකට මුහුණ දීලා ඉදිරියට අරගෙන යන්නේ. නමුත් අපි හැමෝම දන්නවා අවුරුදු 13ක 14ක ළමයෙක්ට තමුන් ජීවිතේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන. එහෙම නැත්නම් මගේ ඇත්තටම ආශාවන් මොනවාද කියන එක ගැන ලොකු පැහැදිලිකමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අංක 1 ස්කෝලා මේඩියාවල 3 වෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් සෑම ඉස්කෝලේකම මේක සිදු වෙනවා. ගුරුවරු කියනවා මේ දරුවට මොන වගේ පාසලක්ද සුදුසු කියලා. මේක තීරණය වෙන්නේ එයාගේ හැකියාවන්. ඒ කියන්නේ දරුවගේ හැකියාවන් සහ දරුවා අධ්‍යාපනය කෙරෙහි තියෙන උනන්දුව මත. හැබැයි ඒගොල්ලෝ කියන ඉස්කෝලෙම හැම වෙලේම දරුවන්ට සුදුසු නැති වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්තම් දරුවෝ ඒ වගේ ඉස්කෝලයකට අකමැති වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයකට ගත්තොතින් මගේ දුවට ඒ වගේ සිදුවීමක් වුණා. ඉතින් මගේ අත්දැකීම අනුව මම දැක්කේ දරුවෝ තෝරගන්නේ ඒගොල්ලෝ ආස කරන දෙයක් නම් මොන අභියෝග ආවත් ඒගොල්ලෝ ඒ පාසල් කාලය ආසාවෙන් ආදරෙන් අවසන් කරන්න උත්සාහ කරනවා කියන එක. අංක 2 ඕපන් ඩේ වලට සහභාගී වීම. මම ඕපන් ඩේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. දැන් සාරාංශය කියන්නම්. ඕපන් ඩේ එකක් කියලා කියන්නේ පාසල් වල සිදු කරන ඕපන් ඩේ එකක් කියන්නේ ඒ පාසලේ ඉගෙන ගන්න දේවල් සහ පාසල හඳුනා දීම පිණිස වෙන් කරලා තියෙන දවස. මේක ගොඩාක් වැදගත් දෙයක්. මොකද සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්න දේවල් නෙමේ ඉස්කෝලවල උගන්වන්නේ. එහෙම නැත්තම් ඒ ඉස්කෝලෙන් අවුට් වෙනකොට ළමයට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේවට සහභාගී වුණොත් පමණයි ළමයිට වගේම අපිටත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ. මේක විශේෂයෙන්ම ළමයිට ගොඩාක් වැදගත් දෙයක්. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍යයෙන් අවුරුදු 13 14 ළමයෙකුට මේ පාසල් වල ඉගෙන ගන්නේ මොනවද කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ. හැබැයි අපි මේ ඕපන් ඩේ වලට සහභාගී වුණොතින් බොහෝ දේ අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඒව දැනගත්තොත් තමයි දරුවන්ට ඒගොල්ලන්ගේ තේරීම හරියට කරගන්න පුළුවන් වෙන්නේ. අංක 3 මේක තමයි වැදගත්ම දේ. දරුවා උසස් අධ්‍යාපනය සඳහා ඉගෙන ගන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්න ඕනේ දරුවමයි. අපිට පුළුවන් උදව් කරන්න. එයාට කියලා දෙන්න යම් දේවල්. එහෙම නැතුව අපිට තීරණය කරන්න බෑ දරුවන්ට මොනවද ඉගෙන ගන්න සුදුසු කියන එක. මොකද අපි දන්නේ නැහැ 100%ක්ම දරුවගේ බලාපොරොත්තු. එයා අනාගතයේදී මොන වගේ දෙයකට යොමු වෙන්න කැමතිද? එහෙමත් නැත්නම් එයා ආස කරන්නේ මොනවද කියන එක අපි දෙමව්පියෝ වුණාට 100%ක්ම දන්නේ නැහැ. නමුත් අපි එයාට නිදහස දුන්නොත් එයා ආස දෙයක් ඉගෙන ගන්න මම කියන්නේ එතනදි තමයි හරිම සාර්ථකත්වයක් අපිට දකින්න ලැබෙන්නේ. මොකද අපි හොඳටම දන්නවා අපි යම් දෙයකට ආශාවක් තියෙනවා නම් අපිට මොන බාධකාවත් අපි ඒ සඳහා උවමනාවෙන් කැපකිරීමෙන් වැඩ කරනවා කියලා. ඊට අමතරව දරුවගේ අධ්‍යාපනය විශේෂයෙන්ම මේ ස්කෝලා සුපෙරියෝරි යනකොට අධ්‍යාපනය දරුවා තෝරගන්න දෙයක් වෙන්න ඕනේ. මොකද ඒක එයාගේ වගකීම. එයා ඉගෙන ගන්න ඕනේ එයාට. එහෙම නැතුව දෙමව්පියන්ව සතුටු කරන්නවත් සමාජය සතුටු කරන්නවත් නෙමෙයි.
දැන් කතා කරමු ඉතාලියේ ස්කෝලා සුපෙරියෝරේ මොන විදිහටද බෙදිලා තියෙන්නේ කියලා. කාණ්ඩ 3කට බෙදෙනවා. පළවෙනි එක liceo, istituto tecnico, istituto professionale. ඉතින් මේ කාණ්ඩ 3න් කොයි පාසලටද දරුවා යන්න ඕන කියන එක තීරණය වෙන්නේ එයා තෝරගන්න විෂය අනුව. උදාහරණයකට ගත්තොත් ලිචෙයි වල තමයි විද්‍යාව, කලාව, එහෙමත් නැත්නම් භාෂා වගේ විෂයන් ඉගෙන ගන්නෙ. ටෙක්නිෂි වල තමයි ඉගෙන ගන්නේ කොමර්ස්, ප්‍රොෆෙෂනලි වල තමයි ඉගෙන ගන්නේ කාර්මිකාංශය වගේ විෂයන්. ඉතින් මේ පාසල් වලින් අපි අධ්‍යාපන හදාරලා පිට වෙනකොට ඒ කියන්නේ ඩිප්ලෝමා එක ගන්නකොට මේ ඩිප්ලෝමා වල වටිනාකමත් එහෙම නැත්නම් මේවා රැකියා අංශෙන් බලන විදිහෙත් පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට වැඩි විස්තර මේ ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. සෑමදාම වගේ මතක් කරනවා වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව මේ වැඩසටහන වැදගත් කියලා හිතෙනවා නම් මාව ෆලෝ කරන්න, මගේ වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. චාෝ.